විද්‍යාවේ ඉතිහාසයේ ගත්තම සමහර නම් තියෙන. ඒ නම් අමරණීයයි. ඒත් හිතන්න ඒ නම් එක්ක බැඳුණු දීප්තිය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරාන්තික වුණා නම් ලෝකේටම ආලෝකයක් ගෙනාපු ඒ සොයා ගැනීම නිහඬව මරණය ළඟා කරන විකිරණශීලී සෙවණැල්ලක් බවට පත් වුණා නම් අද අපි කතා කරන්නේ ඒ විස්මිත වගේම ඛේදජනක කතාව ගැනයි. අදයි අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. ලෝකයේ තියෙන භයානකම පොත මොකද්ද? සමහර විට හිතට එන්නේ මොකක් හරි පැරණි මන්ත්‍ර පොතක්. එමත් නැත්නම් තහනම් දේශපාලන ලියවිල්ලක් වෙන්න පුරුවන්. ඒත් ඇත්ත උත්තරේ ඊට වඩා ගොඩක් වෙනස්. හිතා ගන්නවත් බැරි දෙයක්. ඔව්, ඒක තමයි උත්තරේ. ලෝකේ භයානකම පොත විදිහට සැලකින්නේ මාරි කියුරිගේ විද්‍යාගාර සටහන් පොත. ඒත් ඇයි? සාමාන්‍ය විද්‍යාත්මක සටහන් පොතක් කොහොමද මේ තරම් භයානක දෙයක් වෙන්නේ? ඇත්තටම මේකේ සටහන් පොතට විතරක් සීමා වෙන කතාවක් නෙමෙයි. ඇගේ පොත්, ඇගේ ඇඳුම්, ගෘහ භාණ්ඩ විතරක් නෙවෙයි. ඇගේ ඉවුම් පිහුම් වටෝරු පොත් පවා මේ හැම දෙයක්ම අදරක් නිහඬ නොපෙනෙන විෂයකින් පිරීලා තියෙනවා. හරි. අපි බලමු මේකේ විද්‍යාත්මක පැත්ත. මේ දේවල් මෙච්චර භයානක වෙන්න හේතුව තමයි රේඩියම් 226 කියන මූලද්‍රව්‍ය. මේකේ අර්ධ ආයු කාලය කියන්නේ අවුරුදු 1600ක්. ඒ කියන්නේ අවුරුදු 16ක් කියාට පස්සෙත් මේවායේ විකිරණශීලී බවෙන් හරියටම භාගයක් තවමත් ඉතුරුයි. හිතන්නකෝ, ඒකේ ශිෂ්ටාචාර කීපයක් පවතින කාලයක්. ඒ නිසා තමයි අදටත් මේ සටහන් පොත් පැරිසියේ ජාතික පුස්තකාලයේ ඊයම් ආවරණය කරපු පෙට්ටි වල තියලා තියෙන්නේ. බලන්න ඕන නම් විශේෂ ආරක්ෂිත ඇඳුම් ඇඳලා තමයි අල්ලන්න වෙන්නේ. ඒත් මාරි කියුරි මේ අනතුර ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඇය රේඩියම් කෑලි තමන්ගේ සාක්කුවේ දාගෙන ඒවා අඳුරේ දිලිසෙන හැටි බලමින් වැඩ කරලා තිනවා. ඉතින් කොහොමද මේ මාරාන්තික විකිරණශීලී උරුමය ආරම්භ වුණේ? ඒ හැමදේම පටන් ගත්තේ ඇගේ ලෝකය වෙනස් කරපු පුරෝගාමී විද්‍යාත්මක සොයා ගැනීම එක්කයි. මේ කියමනෙන් ඇගේ චරිතය ගැන අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඇය ප්‍රසිද්ධියටවත් විලාසිතාවලටවත් නෙවෙයි, විද්‍යාවට කොයිතරම් කැප වුණාද කියලා මේකෙන් පැහැදිලි වෙනවා. ඇගේ මුළු ලෝකයම තිබුණේ විද්‍යාගාරයේ ඇතුලේ. අගේ ජයග්‍රහණ ඇත්තරම පුදුම සහගතයි. 1903 දී ඇය නොබෙල් ත්‍යාගය දෙනු පළමු කාන්තාව බවට පත් වුණා. ඒත් 1960 හිතාගන්න බැරි ඛේදවාචකයක් සිද්ධ වුණා. ඇගේ සැමියා සහ විද්‍යා සහකරු පියරේ පාරේ සිදු අනතුරකින් මිය ගියා. ඒ කාලේ හැටියට ඒකෙන් ඇගේ වෘත්තීය ජීවිතේ ඉවර වෙන්න තිබුණා. ඒත් ඇය එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ. 1911 දී ඇය දෙවනි නොබෙල් ත්‍යාගය දිනාගත්තා, මේ පාර රසායන විද්‍යාවට. අදටත් විද්‍යා ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාගය දිනපු එකම පුද්ගලයා ඇයයි. ඒක ඇත්තටම පුරාවෘත්තියක් වගේ. හැබැයි මේ පුදුමාකාර ජයග්‍රහණ පිටිපස්සේ තිබුණේ හරිම අඳුරු ඛේදජනක පැත්ත. ඒ ජයග්‍රහණ වෙනුවෙන් ගෙවන්න සිදුණු මිල ඇත්තකම ඉතා ඉහළයි. ඇය මිය ගියේ ඇප්ලාස්ටික් එනිමියා කියන රෝගයෙන්. සරලව කිව්වොත් ඒ කියන්නේ ශරීරයේ ලේ නිපදවන පද්ධතියම සම්පූර්ණයෙන්ම නතර වෙන්න එක. හේතුව ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ තමයි වසර ගණනාවක් පුරාවට කිසිම ආරක්ෂාවක් නැතුව අධික විකිරණ මාත්‍රාවකට නිරාවරණය වීම. ඇගේම සොයා ගැනීම ඇගේ මායя වුණා. ඇය මිය යන විතර වයස අවුරුදු 66යි. ඒ දක්ෂතාවයෙන් පිරුණු ජීවිතය ඇයම ලෝකයට හඳුන්වා දුන් මූලද්‍රව්‍ය විසින්ම කෙටි කරනු ලැබුවා. විකිරණශීලී දූෂණය කොච්චරද කියනවා නම් මරණයේදී පවා ඇයව සීමා කරන්න සිදු වුණා. ඇයව මිහිදන් කළේ අංගල් 4.5ක් ඝනකම ඊයම් වලින් ආවරණය කරපු මිනිපෙට්ටියක. හිතන්න ඒක කොච්චර බරපතල තත්ත්වයක්ද කියලා. විද්‍යාඥයින් ගණන් බලන විදිහට ඇගේ දේහය තවත් අවුරුදු 1500ක් යනකල් භයානක විකිරණ නිකුත් කරමින් පවතිනවා. හැබැයි මේ ඛේදවාචකය මාරි කියුරිට විතරක් සීමා වුණේ නැහැ. ඒක හරියට පරම්පරා ගණනාවක් පුරා පැතිර ගිය ඡාපයක් වගේ. දක්ෂතාවය වගේම එහා බැඳුණු අනතුරත් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වුණා. මේ බලන්නගේ දිදිනාදිගෙනාගේ මේ පැහැදිලි වෙනස. එක පැත්තකින් ඉන්නවා අයිරින්. ඈත් අම්මා වගේම දක්ෂ විද්‍යාඥවරයෙක් වෙලා තමන්ගේම නොබෙල් ත්‍යාගය දිනාගත්තා. ඒ වගේම හරියටම අම්මා වගේම ඈත් විකිරණ නිසා ඇති වුණු රෝගයකින් ලියුකේමියාවෙන් වයස 58 දී මිය ගියා. අනිත් පැත්තේ ඉන්නවා ඊව්. ඇය විද්‍යාගාරෙන් ඈත් වෙලා ලේඛිකාවක් වුණා. ඇය නොබෙල් ත්‍යාගයක් දිනුවේ නැහැ. ඒත් ඇය අවුරුදු 102ක් ජීවත් වුණා. මේ වෙනස ඇත්තටම පුදුම සාගතයි නේද? මේ රටාව එතනින් නතර වෙන්නේ නැහැ. ඒක ඔවුන්ගේ සැමියන් දක්වා පැතිරෙනවා. අයිරින්ගේ සැමියා ෆ්‍රෙඩරික් ඈත් එක්ක නොබෙල් ත්‍යාගය බෙදාගත්තා. ඔහුත් විකිරණ හා සම්බන්ධ රෝගයකින් හරියටම වයස 58 දී මිය ගියා. අනිත් පැත්තෙන් ඊයුගේ සැමියා නොබෙල් සාමත්‍යාගය දිනාගත් රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහු අවුරුදු 83ක් ජීවත් වුණා. ඒක හරියට ශාපයක් වගේ. කියුරි පවුලේ විද්‍යාත්මක දක්ෂතාවයට ඔබ කොතරම් ලං වෙනවද? ජීවිතේ ඒ තරමටම කෙටි වෙනවා.
මේ හැම ඛේදවාචකයක්ම මැද්දේ වුණත් කියුරි පවුල විද්‍යා ලෝකෙට කරපු සේවය නම් අතිමහත්. ඕන් නිර්මාණය කළේ විද්‍යාත්මක රාජවංශයක්. සමස්තයක් විදියට ගත්තම කියුරි පවුල පුදුමාකාර නොබෙල් ත්‍යාග 6ක් දිනාගෙන තියෙනවා. ඉතින් එකම පවුලක සමාජිකයින් අතරේ මේ තරම් ගෞරවයක් බෙදිලා ගිය වෙනත් අවස්ථාවක් ඉතිහාසයේ නැහැ. ඊයේ ජයග්‍රහණයේ විශාලත්වය තේරුම් ගන්න පොඩ්ඩක් මේ සංසන්දනය දිහා බලන්න. මේ එකම එක පවුලක් දිනාගත් නොබෙල් ත්‍යාග 6 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් රටවල් 119ක්ම එකතු වෙලා දිනාගත් ත්‍යාග ගානට වඩා වැඩි. ඒ රටවල් එක ත්‍යාගයක්වත් දිනාගෙන නැහැ. මේක ඇත්තටම හිතා ගන්නවත් බැරි සංඛ්‍යා ලේඛනයක්. ඉතින් කියුරි පවුලේ කතාව අවසානයේ අපිට ගැඹුරු සදාකාලික ප්‍රශ්නයක් ඉතිරි කරනවා. සොයා ගැනීමක සැබෑ මිල කුමක්ද? ඔවුන්ගේ උරුමය දක්ෂතාවයෙන් බැබළුණත් ඒ පිටුපස කැපකිරීමේ සෙවණැල්ල හැමදාම තියෙනවා. මානව ප්‍රගතිය වෙනුවෙන් අපි මොන වගේ අවදානම් ගන්න සූදානම්ද කියලා අපෙන්ම අහන්න මේ කතාව අපිට බල කරනවා.